Good morning කියලා. අන්න නැති දෙන්නේ කියලා. අපි මේ නංගිලා ගෙදර. Hello, good morning. අද අපේ බිබිල දවස. Hi, good morning. අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්නවා. Good morning කියලා. කුරක් කක්ක නෙමෙයි. අද අප්‍රේල් 16. අද අපි උදේම මෙහෙම බ්‍රේක්ෆාස්ට් එක අරගෙන හොටල් එකෙන් චෙක් අවුට් වෙනවා. චෙක් අවුට් වෙලා අපි කෙලින්ම යන්නේ බිබිලට අපේ නෑදෑ ගෙදරක. Good morning. ඊට පස්සේ අද දවසේ මකර යන්නේ නේ. ඊපස්සේ අපි නාන්න යනවා නේද? ඔක්කොම කොහොමද මෑනේ අත්තම බලන්න. අර අත්තම බලන්න යනදාල. එහෙ තියෙනවා මකර කියලා කැලයක් මැද්දෙන් යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නේ 18 වංගුව view point එකේ. එතන view point එක ගාව අපි නවත්තලා චුට්ටක් ෆොටෝස් ටිකක් අරගෙන ටිකක් එහෙමම ඉඳලා ගියා. ගොඩක් වෙලා ඉන්න බෑ අවුව ඒ වෙලාවේ. ටයිම් එක ගොඩක් අවුව සැර. ඊට පස්සේ අපි ෆොටෝස් ටිකක් අරගෙන ආපහු ගමන යන පිටත් වුණා. ඔන්න දැන් අපි පැය ගානක් ගමන ඉවර කරලා බිබිලට ආවා. Hi guys, අපි බිබිලේ ආවා. අපි මේ නංගිලා ගෙදර. අපි මේ නංගිලා ගෙදර ආවා. දැන් අපි මේ කොහෙද යන්නේ නංගි? අපි කොටගම බලාගාරි කියලා තියෙන එතන නාන්න යනවා. අපි හදපු කෑම කාර දැන් යන්නේ. ගිහලා හම්බෙමු. ගිහලා වීඩියෝස් දාන්නම්. මේක අද අපි නිකල් එක. දැන් අපි කට්ටිය එළියට ඇවිල්ලා ඉන්නේ යන්න. මේ අපේ පූජිමා. හායි පූජිමා. හායි. මේ අපේ මල්ලි. මෙයා තමයි දිස්ත්‍රික්කේ තුන්වෙනියා. ඒ ලෙවල්. පැත්සලි. සිද්ධි යන දක්ෂයා. ඔව්. එයා දැන් සිද්ධි කියනවා අපි බොංකෝ එක අරන් යන්නේ. මෙයාලා දෙන්න මේ වෙනම පැත්තකට ලයින් පයින් එන්න පිටිපස්සේ මෙයා වාහනේ දාන්න යන්නේ නැහැ මේ දෙන්න. මෙයාලා දෙන්න ගත්තේ රෙදිත් නෑ අපි නාන්න යන්නේ. මෙයාලා රෙදි අරන් යන්නේ නාන්න නෙමෙයි යන්නේ. නාන්න නැති දෙන්නේ කියලා. රූපපත් පාරවල් දන්නේ නැහැ මුදිය. ආයෙත් රූපපත් එනවා. අරයි මට දන්නේ නැහැ බැයි අම්මේ පාත් වෙනවා ඒක පැත්තම. නදී අලියෙන්නේ නැහැ දැක්කද? අය අනිත් එක. එලා ඉස්ස පස්සේ අපිට කියන්නේ උඹ කොහෙද යන්නේ ඔය? යේ අපි නාන්න යන්නේ. බයි. නාන්න නැති දෙන්නේ කියනවා අපිත් එක්ක. ඒ දෙන්නව නාවන්න තමයි අද අපි එක්කයි යන්නේ දෙන්න. ඕ නාලේ. සම්මනල ජෝඩුව වගේ. අපි දෙන්න මේ මල්පා. අපි ගිය ගමන් කෑම කාලෙම තමා මේ පිටත් උනේ මේ ගමන යන්න. මහන්සිවත් ඇරියේ නැහැ. එච්චරට ආසාවෙ හිටියේ අපි මකර යන්න ආසාවෙන් හිටියට යන්න බැරි වුණා. අපිට දවසින් භාගයක් ගෙවිලා
අපි හෙට යනකොට සාමාන්‍යයෙන් හෙට මේ මකරේ ඇවිදින්න දවසක් විතර ඕනලු. ඒක නිසා අපි හැමම හවස මේ දියැලකට ගියා නා. මේක ඇත්තටම හරි ලස්සන ගමක්. මේ දුෂ්කරයි වුණාට හරි ලස්සන ගමක්. ගොඩාක් දේවල් බලන්න තියෙනවා. නාන්න හැම ගොඩාක් තැන් තියෙනවා. බිබිල ටවුන් එකේ ටිකක් ඇතුළට එන්න ඕනේ. මේ අපි ඒ ගිය වාහනේත් ඒගොල්ලන් අරගෙන තියෙන්නෙත් මේ තැන් මෙහෙ යන්නම තමයි. මේ තැන් වලට යන්නම තමයි ඒගොල්ලන් මේ වාහනේ තියාගෙන ඉන්නෙත්. මොකද මේ පාරවල් වල සාමාන්‍යයෙන් වාහන යන්න කාර් එහෙම යන්න බෑනේ. ඒක නිසා තමයි මේ බොලරෝ එක තියාගෙන ඉන්නේ ඒ ගමන් වලට. මෙන්න මෙතන තමයි අපි නෑවේ. මෙතන ඇත්තටම ලස්සන තැනක්. ගොඩක් සෙනග හිටියා වීඩියෝස් ගන්න බැරුණා. අපිත් ගිය ගමන් පිස්සෝ වගේ පැනලා නෑවා ඉක්මනට ආසාවට. ගොඩක් කාලෙකින් මේ වගේ තැනකට ගියේ හින්දා ගිය ගමන් පැනලා නෑවා. ඒක නිසා අපිට වීඩියෝස් ගන්න බැරි වුණා. ගයිස් අපි දැන් මේ නාලා ඉවර වෙලා දැන් මේ යන්නේ කොහෙද අපි යන්නේ? අපි කොහෙද යන්නේ? අපි දැන් පොල් රොටියක් තමයි හොයන්නේ. පොල් රොටියක් පොල් රොටි කන්න කියලා ගියාට පොල් රොටි තිබුණ නැහැ. අපි ඊට පස්සේ එහෙමම ගියා. මේ විතර ලස්සන වැවක් තියෙනවා. ඒක ටිකක් එහාට යන්න ඕනේ. කිලෝමීටර් 3-4ක් යන්න ඕනේ. ලස්සන වැවක් තියෙනවා. ඒ වැව බලන්න ගියා එහෙමම. මේ වැවට කියන නම නම් දන්නේ නැහැ. මේ ඈත පේන්නේ මඩොල් සීම කියලා කන්දක්. ඒ කන්ද මේ එහෙ තව තියෙනවා මේ අංකල් කියන්නේ මෙතන මේ කන්දට බයිසිකල් එක ගියහැකිලු. ඉස්සර පාරක් තිබ්බලු බයිසිකල් වල යන්න පුළුවන් පාරක් තිබ්බලු. දැන් නැහැ. ඒ පාර වැහිලාලු. අපේ ට්‍රිප් එකේ 16 වෙනි දවස් තමයි අපි මේ බිබිලේ ගෙව්වේ. මේ දවස් නම් ඇත්තටම ගොඩක් මතක හිටින දවසක් වුණා. ගොඩක් අත්දැකීම් ගත්තා. ඇත්තටම ලස්සන දවසක්. ගොඩාක් පරිසරයේ විඳපු දවසක්. එහෙනම් ඊළඟට අපේ නුවරඑළියේ ෆස්ට් ඩේ ව්ලොග් එකෙන් හම්බෙමු. අපි පළවෙනි දවසේ ඉන්නේ ගෝල්ඩන් රිච් හොටෙල් එකේ. රෑ වෙලා අපි එහෙමම පබ් ලන්ඩන් කොන්සර්ට් එක බලන්න යනවා. එහෙම තමයි අපේ ප්ලෑනින් එක තියෙන්නේ. එහෙනම් අපි නුවරඑළියේ ෆස්ට් ව්ලොග් එකෙන් හම්බෙමු. ගොඩක් thank you ඔයගොල්ලෝ හැමෝටම අපේ ව්ලොග් එක බලුවට.